සුබදසක් යනවා අපේ YouTube channel එකට. ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න channel අද අරගෙන ආවේ අස්වැසුම සම්බන්ධයෙන්. ගොඩක් කට්ටිය අපෙන් අහන දෙයක් තමයි කමෙන්ට් කළා. අස්වැසුම ඉදිරියේදී සියලුම දෙනාගේ අස්වැසුම account cancel කරනවද කියලා අහනවා. ඒ කියන්නේ සියලුම දෙනාම account අයින් කරලා අස්වැසුම කියලා දෙයක් නැතුව කිසිම කෙනෙකුට අස්වැසුම දෙන්නේ නැති අන්න ඒ වගේ දෙයක් එන්න දිනවද කියලා ගොඩක් කට්ටිය අහනවා. ඉතින් ගොඩක් කට්ටිය පාරදී හමු වුණාම තීස සම්බන්ධයෙන් අහනවා වීඩියෝස් කරනව නේද? මේ සම්බන්ධයෙන් පුළුවන් නම් අප්ඩේට් එකක් කරන් කියන්න. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා අහනවා. ඉතින් මම තීරණය කරා අද වීඩියෝ එකක් කරන් එන්න. ඉතින් මම social media හරහා හොයලා බලපු තොරතුරු වලට අනුව ඉතින් මම දන්න කට්ටියන් අහලා බලලා මට ලැබුණු විස්තර වලට අනුව නම් දැනට අස්වැසුම සියලු දෙනාගේ මේ account cancel කරනවා කියලා පොතනකවත් සඳහන් වෙලා නැහැ. හැබැයි මෙහෙම දෙයක් නම් වෙන්න පුළුවන්. හිතන්න ඔයාට හොඳ ආර්ථිකයක් තියෙනවා. ඔයාට කිසිම ලෙඩක් දුකක් නැහැ. ඔයා දුගී මිනිස්සෙක් නෙමෙයි. ඔයාට වාහන ඉඩම් කඩම් තියෙනවා. ඔයාට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම කෙනෙක් නම් වංචනික විදියට ඔයා අස්වැසුම ගත්ත කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අස්වැසුම ප්‍රතිලාභී account එක අනිවාර්යෙන් cancel වෙලා ඔයාට කිසිම අස්වැසුම මුදලක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි හිතන්න ඔයා දුගී දුප්පත් මිනිස්සෙක් ඔයාට එදිනෙදා ජීවිතේ ජීවත් වෙන්නත් අපහසුයි. ඔයාට හරියම සැලරි එකක් නැහැ. ඔයාට ලෙඩ දුක් තියෙනවා. ඉතින් එහෙමනම් ඔයාට අස්වැසුම දිගටම ලැබෙන්න පුළුවන්. ඉතින් එහෙම අයට ප්‍රශ්නයක් නැහැ. ඉතින් වංචනික විදියට ගත්ත කට්ටියගේ account cancel වෙන්න පුළුවන්. ඉතින් දුප්පත් දුගී මිනිස්සෙන් නම් ඔයාට ඉදිරියේදීත් අස්වැසුම ලබා ගන්න පුළුවන්. දැනට සියලුම දෙනාගේම account cancel වෙනවා කියලා කොතනකවත් සඳහන්ලා නැහැ. ඉතින් මම හිතනවා අද වීඩියෝ වල හැමෝටම වැදගත් වෙයි කියලා. ඉතින් අසරණ මිනිස්සෙට ගන්න තියෙන අස්වැසුම මුදල් තියෙන කෙනෙක් නම් ගන්න එපා. ඉතින් බලධාරීත් මේ සම්බන්ධයෙන් හොයලා බලන්න. ගොඩක් ගම්වල තියෙනවා සල්ලි තියෙන අයටත් අස්වැසුම දෙන ගොඩක් කට්ටිය අපිට කමෙන්ට් කරනවා. පොඩක් බලන්න. ඉතින් ඇත්තටම සල්ලි තියෙන අයටත් අස්වැසුම දෙන කෙනෙක් හිතන්න හොඳට ගෙවල් තියෙනවා, වාහනක් තියෙනවා, අස්වැසුමක් තියෙනවා. ඉතින් යාලා සමහර අය කියලා දිනේ ඉතින් යාලගේ අම්මලට අරන් දිනේ. ඉතින් ඒත් අම්මලා ගෙදර ඉන්න කියලා අන්න කොහොම එක විස්තර අනුව තමයි අරන්. ඉතින් අපි ඊගෙන හොයන්න බෑ. ඉතින් බලධාරීන් ඊගෙන හොයන්න. ඉතින් අස්වැසුම ගන්න සුදුසු නියම සුදුස්සන්ට විතරක් අස්වැසුම ලබා දෙන්න. ඒ කියන්නේ දුගී දුප්පත් එදිනදා ජීවිතේ ජීවත් වෙන අපහසු මිනිස්සුන්ට ලබා දෙන්න. ඉතින් ඇත්තටම ඒ මිනිස්සුන්ට දෙනවා නම් ඇත්තටම පින් ඒව අයට විතරක් දීලා ඉතින් අනවශ්‍ය කට්ටිය පොඩ්ඩක් හොයලා බලලා එයාලව කප්පාදු කරලා දාන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා තමයි ඇත්තටම අද වීඩියෝ කරගෙන අපි subscribe කරලා bell icon එක ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම ඉන්න අපි තවත් වීඩියෝ හම්බ වෙනවා. හැමෝටම සුබ දවසක් ජය වේවා.